කොහොමද සුබම සුබ දවසක් වේවා. ඉතින් එන්න සීතල නෙවෙයි. ගහගෙන යන්න තරමට හුලං එක්ක මාත් එක්ක පොඩ්ඩක් දඹුල්ලට යන්න. දැන් අපි ඉන්නේ දඹුල්ලේ ගල උඩ. ඉතින් හරිම ලස්සන පරිසරයක් ලස්සන පේනවා. ඒ වගේම ඇඟට දැනෙන හුලඟ මම නම් හරිම ආසයි. හැමදේම අමතක කරලා විඳින්න පුළුවන් තැන්. ඉතින් ඔන්න මාවත් ගහගෙන යන තරම් හුලං. මේ ඈතින් පේන්නේ දඹුල්ල කණ්ඩෙල්ම වැව කියලා මට හරිමද දන්නේ නැහැ. මේ බලන්නකෝ අපිට මගදී යාළුවෙක් හම්බුණා තව උඩට නැංගෙත් නැතුව. එයා මොනවා හරි කන්න ඉල්ලනවා. ඉතින් අතේ තිබ්බ දෙයක් දුන්නා. පොඩ්ඩක් එයාටත් ආදරේ කරලා චුට්ටක් මහන්සිනි වෙලා අපි ඉතින් ආයෙත් යනවා. එයා අපිත් එක්ක හොඳටම යාළු වුණා. ඔව් එයාලට මොකුත් තේරෙන්නේ නැහනේ. හරිම ආදරණීය සතුටා. ඉතින් ඔන්න අපි ගාල උඩට යන්නේ මේක ගල් පර්වතයක් යාළුවනේ. මේ ගල් පර්වතය විදලා කරලා තමයි මේක ලෙන් විහාර සංකීර්ණයක්. මේ ලෙන් විහාර සංකීර්ණය හදලා තියෙන්නේ. තනිකර ගලක තමයි මේක පිහිටලා තියෙන්නේ මේ දඹුලු විහාරය. මේ බෝධීන් වහන්සේ නමක් වැඩ සිටිනවා. මේ බලන්නකෝ ගල් ඇතුලේ තමයි කටාරම් කොටලා එහෙම කරලා මේ විහාර සංකීර්ණය හදලා තියෙන්නේ. අපි යමු ලෙන ඇතුළට. තව ටිකකින් ලෙන් දෙකක් විතර තියෙනවා. ඉතින් මෙයාවට පරිසරය හරිම ලස්සනයි. සෑහෙන හුලඟක් තියෙනවා අද දවසේ නම්. ගොඩක් හුලං වැඩි. ඉතින් අපි යන් ලෙන් ඒ අතරේ යාළුවනේ මේ මට මගදී හම්බුන එකක් පිළිම වහන්සේ මට වීඩියෝ කරන්න බැරි වුණා. සමා වෙන්න. ඒ අතරේ දැක්ක ලස්සනම දර්ශනයක් මේ ඒකේ අර ගල උඩ රහතන් වහන්සේලා වැඩ ඉන්නවා වගේ බොහොම ලස්සනට රහතන් වහන්සේලාගේ පිළිම වහන්සේලා වැඩ ඉන්නවා. ගස් අතරින් හරිම ලස්සනයි ජීවමානව වැඩ ඉන්නවා වගේමයි මේ හැලමල් ගහ ළඟ. ඔයාලත් බලන්න දඹුල්ලේ ගියා. ඉතින් මේ හරිම ලස්සනයි ඒ ටික. මේ තමා අපි කලෙන් විහාරයකට ගියා. මේකේ තියෙනවා පිළිම වහන්සේලා ටිකක් අඳුරුයි. කවුරුත් නිශ්ශබ්දයි. ෆොටෝ ගන්න එපා කියලා තියෙන අපේ ෆොටෝ. ඉතින් මමත් හිමීට වීඩියෝ කරා ඔයාලට පෙන්වන්න. ඉතින් මේ පිළිම වහන්සේලා ගොඩක් මේ තියෙන්නේ උඩ ගල්වල තියෙන චිත්‍ර. හරිම ලස්සනයි. ගොඩක් වැඩ සිටිනවා. ඒ කියන්නේ ගොඩක් පිළිම වහන්සේලා තියෙනවා. මම නම් වශයෙන් කියන්න නම් දන්නේ නැහැ. ගොඩක් අර වාඩි වෙලා වැඩ සිටින ඉරියව්වෙන් තමයි විවිධ බුදුවරු එහෙම අපිට නමක් එහෙම ගහලා තිබෙත් නැහැ. බුදු පිළිම වහන්සේලා වෙන්න ඇති. බුදු පිළිම වහන්සේලා අර විවිධ බුදුවරුද දන්නේ නැහැ. 820 බුදුන් වගේ එහෙම නම් දන්නේ නැහැ. ඉතින් පිළිම වහන්සේලා ගොඩක් මේ ලෙන තුල වැඩ ඉන්නවා. මේ බලන්නකෝ. ඒ අතරේ පිටිපස්සේ චිත්‍රත් තියෙනවා ගොඩක්. මේවා දැන් විනාශ වෙලා ඒ කියන්නේ දුර්වර්ණ වෙච්ච ඒවාත් තියෙනවා. ඉතින් බලන්න මේ පිළිම වහන්සේලා මේ උඩ උස නැහැ පොඩ්ඩක්. වත් මේ කියන්නේ පෙවසට වගේ තමා තියෙන්නේ. ඉතින් හිතෙනවා රහතන් වහන්සේලා මේ පිම්බීමේ වැඩ ඉඳලා භාවනා යෝගීව ඉන්න ඇති කියලා. එදා කොහොම තියෙන්නේ නැතිද කියලා හිතෙනවා. මිනිස්සුන්ගේ ශ්‍රද්ධාවට මේ වගේ දේවල් කරපෙක පුදුමයි කියලාත් හිතෙනවා. අද කාලේ නම් මේ වගේ දේවල් කරන්න ගොඩක් අයට වෙලාවකුත් නැහැ. මේ සතපෙන බුදු පිළිම වහන්සේ නමකුත් වැඩ ඉන්නවා. මේ චිත්‍ර මේවා කරන්න කොච්චර කැපකිරීමක් කරන්න නැද්ද? මේ තමා යාළුවනේ මේ දඹුල්ලේ තියෙන ලෙන් විහාර විශේෂ දෙයක් තමයි මේ දිය උල්පත. මේ දිය උල්පත වැටෙන තැන බලන්නකෝ. මේ දිය උල්පත කවදාවත් හිඳෙන්නේ නැහැ කියලා කියනවා. එතකොට මේ දිය උල්පත මේ උඩින් ඇවිල්ලා දිය සිරා මෙතන මේ කවර් කරලා තියෙනවා. මේ වැටෙන්නේ මේක මොකද්ද තාලියක් වගේ පින්තාලියක් වගේ විශේෂ භාජනයක් වෙන්නේ නැද්ද? මේකට වැටෙනවලු. මේක කවදාවත් යාළුවනේ මේකේ විශේෂත්වය මේක පිරීලා ඉතිරිලා යන්නේ නැහැ. හැම වෙලාවෙම වතුර බින්දුවක් වැටෙනවා.
හොඳට බලන්න මේ දඹුල්ලේ આવොත් එතන යටින් මොනවා හරි එහෙමත් නැහැ සාමාන්‍ය සිමෙන්ති පොළවක තියෙන්නේ. ඒකේ කවදාවත් ඉතිරිලා යන්නේ නැල්ලු. ඔන්න අපි තව ලෙන් විහාරයකට ආවා. ඒකේ තියෙන සැතපෙන පිළිම වහන්සේ නමක් වැඩ ඉන්නවා. ඒ වගේම මේ හිටගෙන ඉන්න ඉරියව්වෙන් ගොඩක් පිළිම වහන්සලා මේ ලෙන තුල වැඩ ඉන්නවා. මේක ටිකක් පොඩි කුඩයි. රාජසිංහ රජ සමයේ මේ දඹුල්ල කලා කියලාත් කියනවා. නිශ්ශංක මල්ල රජ කාලෙත් කලා කියලා කියනවා. ඔන්න අපි දැන් පොඩ්ඩක් එළියටත් යන්න ළඟයි. එළියේ තියෙනවා මේ නෙළුම් මල්ද මොනවද දන්නේ මට කෙනෙක් කිව්වා මේක තමයි රතු ඕලු මල් කියලා. තව ටික තැනකින් මේ සත්තු වගේ මේගොල්ලෝ කුරුළු කූඩු කියලාත් කිව්වා. මම දන්නේ නැහැ මොන කූඩුද කියලා. හරිම ලස්සනයි. ඒ කියන්නේ ගලේ ගොඩාක් උඩ තමයි මේගොල්ලෝ මේ බැඳලා තියෙන්නේ. හරිම ලස්සනයි ඒක. ඉතින් අපි යන්නත් ඉතින් දැන් ළඟයි. මේ බලන්නකො මගේ අතට වැටුණ දේ මේක වරාද මොකද්ද කියලා දන්නේ නැහැ. හරිම ඒක එහෙදි තමයි මම ඒක දැක්කේ වරා කියලා හිතනවා. දැන් ඉතින් අපි යන්නත් වෙලාව ළඟයි. සීතල හුලඟත් එක්ක ලස්සන දඹුල්ලෙන් පිට වෙලා යනවා. ඔයාලට සුබම සුබ දවසක් වේවා. සුබම සුබ ජීවිතයක් වේවා. ලස්සන අනාගතයක් වේවා. හැමදාම සතුටින් ඉන්න මේ හුලඟ වගේ ජීවිතේ විඳින්න. හැමදාම පුළුවන් හැම වෙලාවෙම සුබාදමත් එක්ක තනි වෙලා ජීවත් වෙන්න. එතකොට ජීවිතේ ලස්සනයි. ඉතින් ගිහිල්ලා එන්න. ගොඩක් ආදරේ. තව වීඩියෝ එකකින් ආයෙත් එන්න. හැමදාම සතුටින් ඉන්න.